මේ ෆෝන් එක ගන්න. ඉතින් ඕගොල්ලෝ දැක්කේ මම වීඩියෝ එකේ රිවිව් එකේදී B-roll එකක් ගන්න ගියා. ඒ B-roll එක ගන්න වෙලාවේ මම කැමරා එක ෂූට් කර ඉන්නකොට ෆෝන් එක ඇත්තටම අඩි 20ක විතර දාන් බිමට තමයි වැටුණා. ඔයගන්ට ඇහෙන්නේ නැති ඒක වැටුණාට පස්සේ ක්‍රැක් සවුන්ඩ් එක අඩි 20ක ඉඳන් කොන්ක්‍රීට් එකක් උඩට වැටුණාට පස්සේ ඉතින් ඔයා දැන් බලනවා ඇති මේ ෆෝන් එකට මොකද උනේ කියලා. ඉතින් මම ගිහිල්ලා ෆෝන් එක අරගෙන බලනකොට ෆෝන් එකට කිසිම ස්ක්‍රැච් එකක්වත් වෙලා නැහැ. ඉතින් අපි සල්ලි දීලා ෆෝන් එකක් අරගෙන මේ ෆෝන් එක වැටෙයි කියලා බයින් මම දන්න ගොඩක් අය. මගේ අතින් නෙමෙයි හැමෝගෙම අතින් අනිවාර්යෙන් ඩිස්ප්ලේ ගිහිල්ලා ඇති. නැත්නම් ඔයාගේ ෆෝන් වතුරට වැටිලා ඇති. ඉතින් මේ කිසිම දෙයකට බය වෙන්න ඕනේ නැති. ඒ වගේම තමයි මොබයිල් ෆොටෝග්‍රැෆර්ස්ට ගේමර්ස්ට මේ ඕනම කෙනෙක්ට මැච් වෙන විදිහට ආපු 60s zoom කරන්න පුළුවන් මේ unstoppable beast එක මොකද්ද? ඉතින් අද අපි කතා කරමු Tecno Camon 50 Pro කියන powerful mobile එක ගැන. ඉතින් මේ Tecno Camon 50 Pro එකට තියෙනවා military level certificate එකක්. ඉතින් ඒ කියන්නේ මේක ගොඩක් hard අපිට use කරන්න පුළුවන් කියන එක. ඉතින් මේක unbox කරනකොට ඔයගලන්ට හම් වෙනවා 45 watt වලින් super charge කරන්න පුළුවන් dock එකක්. ඒ වගේ තමයි USB to type C cable එකක්. ඒ වගේම තමයි ඔයගලන්ට මේකත් එක්ක මෙන්න වගේ ලස්සන back cover එකකුත් හම්බ වෙනවා. ඉතින් අපි මුලින්ම කතා කරමු මට හම්බුනේ experience එක ගැන. මොකද මේ mobile එකට Tecno add කරලා තියෙන්නේ curve display එකක්. ඉතින් ඒකින් මේක අපිට ලස්සනට display එක බලා ගන්න පුළුවන්. ලස්සන වගේම තමයි ගොඩක් අය මේ වගේ curve display ගන්න අකමැති. මේ mobile එක වගේ ඉතින් වැටුනොත් එහෙම මේ mobile එක අනිවාර්යෙන් display එක යයි කියලා ඒගොල්ලෝ හිතනවා. ඉතින් මෙන්න මේ වගේ ප්‍රශ්න හින්දා. ඉතින් මේකත් මගේ අතින් වැටෙද්දි මටත් ඕකම හිතුණා. මේකේ මේ කෝන් එකක් තමයි වැදුනත් ගිහිල්ලා කොන්ක්‍රීට් එක. ඉතින් මම හිතුවා අනිවාර්යෙන් මේක display එක නම් crack වෙන්නේ නැති කියලා පොඩ්ඩක් හරි. හැබැයි ඔයගොල්ලෝ මේ Tecno Camon 50 Pro එක use කරනවා නම් ඒකට බය වෙන්න ඕනේ නැහැ. මේකේ මේ corners වලට මේගොල්ලෝ use කරලා තියෙන්නේ Gorilla Glass. ඒ වගේම තමයි මේකේ තියෙන drop protection එක වෙනුවෙන් military grade MIL STD 810H කියන certificate එක මේ mobile එකට හම්බෙලා දෙනවා. ඒක හින්දා මේකේ ගොඩක් durability එක හොඳයි කියලා මට කියන්න පුළුවන්. තව දෙයක් ඔයගොල්ලෝ මේක වගේ mobile එක ගොඩක් වෙලාවට වතුරේ නැත්නම් වහින වෙලාවට බයික් එක යනවා නම් ගොඩක් අය බයික් එක stand කරගෙන යනවා. ඉතින් ඒ වෙලාවට තියෙන ගොඩක් ලොකු ප්‍රශ්නයක් තමයි තමන් use කරන mobile එක අනිවාර්යෙන් මේක cover කරගන්න ඕනේ. වැස්සෙන් මේක තෙමුනොත් එහෙම මේකට වතුර යනවා මොන වගේ ප්‍රශ්න. ඉතින් ඔය use කරන්නේ Tecno Camon 50 Pro එකක් නම් ඔයගලන්ට අන්න ඒ ප්‍රශ්නෙත් නැහැ. මොකද මේක water resistant. මේක ඔයගලන්ට වතුර ඇතුලේ දාලා වුණත් photos videos කරන්න පුළුවන්. මේකට කිසිම දෙයක් වෙන්නේ නැහැ. IP68 IP69 ඒ වගේ IP69K කියන ලෝකේ තියෙන ඉහළම water and dust proof resistant ratings මේ mobile එකට හම්බෙලා තියෙන හින්දා. ඉතින් ඒ කියන්නේ ඔයාගේ phone එක මේ විදිහට වතුර වැටුනහම බේරෙනවා කියන එක විතරක් නෙමෙයි. මේක high pressure hot water jet wet උනත් ඔරොත්තු දෙනවා කියන එක. හරි අපි මේ mobile එකේ durability එක ගැන කතා කරමු. මොකද මට මේ mobile එක review කරද්දිම හම්බුණ drop experience එක හින්දා. ඉතින් අපි දැන් මේ කතා කරමු මේ mobile එකට මේගොල්ලෝ දීලා තියෙන design එක ගැන. ඉතින් මට මේ හම්බෙලා තියෙන moon shadow black කියන color එක. ඉතින් මේ mobile එක අතර ගත්තාම ඔයාලට දැනෙන්නේ මේකේ curve display එකත් එක්ක ඒ වගේ තමයි මේ camera module එකත් එක්ක මේකේ back එකත් එක්ක flagship device එකක් ඔයාගේ අතේ තියෙනවා වගේ. ඉතින් මේකේ back එකේ අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ premium matte finish එක. ඒ වගේ තමයි back එකේ mention කරලා තියෙනවා මේගොල්ලෝ Tecno Camon කියලා. ඉතින් මේ color එක විතරක් නෙමෙයි ඔයාලට මේ green ඒ වගේ තමයි nebula titanium ethereal blue කියන ලස්සන colors වලිනුත් මේක ඔයාලට buy කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ තමයි mobile එක ගත්තාම ඔයාලට පේනවා මේ mobile එක මාර slim millimeter 7.3.8ක profile එකක් තියෙන හින්දා මේක ඔයගොල්ලන්ට මේ විදිහට අතේ තියාගෙන ඉද්දි මේක මාර comfortable. මේකේ තියෙන curve display එකත් එක්ක. ඉතින් ගොඩක් කට්ටිය දැන් බලන් ඉන්නේ මේ mobile එකේ performance කොහොමද කියලා. මොකද මේ mobile එක gamersට කිසිම බයක් නැතුව use කරන්න පුළුවන්. ඉතින් මේ Camon 50 Pro එකට power එක දෙන්නේ 610M MediaTek Helio G200 Ultimate processor එකකින්. ඉතින් ඒකින් ඔයගොල්ලන්ට මේකේ gaming ඒ වගේ video editing apps මෙන්න වගේ hard විදිහට මේක use කරන්න පුළුවන්. ඒ වගේම තමයි මෙන්න මේකට 8GB physical RAM එකක් වගේම 8GB extended RAM එකක් එනවා. එතකොට totally 16GB RAM එකක් එනවා. ඒ වගේ තමයි 256GB fast storage එකක් ඔයගොල්ලන්ට මේකත් එක්ක හම්බ වෙනවා. ඒ වගේ තමයි gaming, video editing, multitasking ඕනම දෙයකට මේක ඔයගොල්ලන්ට use කරන්න පුළුවන්. ඉතින් gamers රට එන තව ප්‍රශ්නයක් තමයි ගොඩක් වෙලා අපි games play කරද්දි පැයක් දෙකක් වගේ games play කරද්දි mobile එක රත් වෙන එක. ඉතින් මේ mobile එක රත් වෙන එක නවත්ත ගන්න Tecno මේකට frozen cooling pro system කියන 12 layer vapor chamber cooling system එකක් දාලා තියෙනවා. ඉතින් ඒකින් ඔයගොල්ලෝ මේක game play කරද්දි මේ cooling system එකෙන් ඔයාගේ mobile එක cool කරනවා. ඉතින් ඒ වගේ තමයි ඔයගොල්ලෝ මේ games play කරන්න නැත්නම් YouTube video බලන්න මේ වගේ හැම දෙයකටම අපිට වැදගත් වෙන දෙයක් තමයි මෙන්න මේකේ display එක. අපිට කොච්චර games play කරන්න මොන features තිබ්බත් වැඩක් නැහැ මේකේ display එක quality නැත්තම්. ඉතින් මේකේ තියෙන්නේ අගල් 6.78ක curved AMOLED display එකක්. මේක 1.5K resolution එකක් එක්ක Hz 144ක ultra smooth refresh rate එකකින් ඉඳන් ඔයගොල්ලන්ට games play කරද්දි මාර smooth විදියට play කරන්නත් පුළුවන්. ඒ වගේම තමයි මම නම් ගොඩක් වෙලාවට බලන දෙයක් තමයි මේක මම අවු ඉන්න වෙලාවට නැත්තම් ගොඩක් එළිය තියෙන වෙලාවට use කරද්දි මේ phone එක අපිට අත්‍තරම වැඩ කරන්න පුළුවන් ද phone එක use කරන්න පුළුවන් මේකේ display එක අපිට අවුව තියෙන වෙලාවට පේනවද කියන එක. ඉතින් මේක 4500 nit peak brightness එකක් තියෙන හින්දා ඔයගොල්ලන්ට මේක අවුවේ වුණාත් use කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් ඊළඟට අපි කතා කරමු මේ mobile එකට Tecno add කරලා තියෙන camera system එක ගැන. ඉතින් මේකේ main camera එකට Tecno use කරලා තියෙන්නේ Sony ලගේ 50 LYT 700C sensor එක. ඔයගොල්ලෝ low light එකේ මේකේ photos capture කරනවා නම් ඔයගොල්ලන්ට details එක colors එක clear විදියට මේකේ photos capture කරගන්න පුළුවන්. ඉතින් low light එකේ capture
කැප්චර් කරපු ෆොටෝස් වගේ කුත් දැන් ඔයගලට මම දාන්න. ඉතින් ඒක තමයි ඊට පහලින් තියෙනවා 50MP 3x ටෙලිෆොටෝ ලෙන්ස් එක. ඉතින් ඒකෙන් පුළුවන් ඔයගලන්ට 60x AI super zoom කරන්න. හිතන්න ඔයගොල්ලෝ ක්‍රිකට් මැච් එකක් ගිහිල්ලා ස්ටේඩියම් එකේ පිටිපස්සෙම තමයි නම් ඉන්න ඔයගලන්ට පුළුවන්. පිටිපස්සෙම ඉඳන් මේකේ 60x zoom තියෙන ඉඳන් මේක zoom කරලා බලන්න. මොන වගේද මේකේ කැමරා ක්වොලිටි එක zoom එක වැඩ කරන්න කියලා ඔයගලන්ට මේ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් ඒක තමයි ඔයගලන්ට මේකේ 8MP ultra wide කැමරා එකක් බලා ගන්න පුළුවන්. ඔයගොල්ලෝ wide angle photos capture කරනවා නම් ඔයගලන්ට ඒකත් වැදගත් වෙයි. ඉතින් ඒක තමයි ටෙක්නෝ මේකේ selfie කැමරා එකට ඇඩ් කරලා තියෙන්නේ 32 megapixel කැමරා එකක්. ඉතින් ඔයගොල්ලෝ මේකේ vlogging කරනවා නම් ඔයගලන්ට මේ කැමරා එකත් ගොඩක් වැදගත් වෙයි. මොකද මේ front camera එකේ තියෙනවා video stabilization. මේකින්ද vlog කරනකොට වීඩියෝ එකක් ගන්නකොට ඔයගලන්ට shake වෙන්නේ නැතුව හෙල වෙන්නේ නැතුව record කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි තව වැදගත් දෙයක් මේ කැමරා මොඩියුල් එක ඔයගලන්ට පේනවා මෙතන මේ රතු පාට ඉන්ඩිකේටර් එකක් තියෙනවා. ඉතින් මේක තමයි smart indicator light එක. ඉතින් මේක calls messages නැත්නම් charging ඔයගලන්ට ඕනම දෙයකට මේ light එක customize කරන්න පුළුවන්. ඉතින් night එකේදී mobile එක use කරද්දී මේ indicator light එකේ මාර stylish look එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් දැන් අපි කතා කරන්න යන්නේ මෙන්න මේකේ තියෙන powerful battery එක ගැන. මේක use කරන කට්ටියට මේ වගේ මොන features තිබ්බත් වැඩක් නැහැ. මේකේ battery එක අපිට දවසක්වත් use කරන්න බැයි නේද? ඉතින් මේකට add කරලා තියෙන්නේ milliampere 6500ක massive 5-year durable battery එකක්. ඒ වගේම තමයි මේකේ fast charging තියෙනවා. 45 volt වලින් super charge කරන්න පුළුවන්. ඉතින් ඒ හින්දා ඔයගලන්ට විනාඩි ගානකදී ඔයගලගේ mobile එක full charge කරගන්න පුළුවන්. ඉතින් ටෙක්නොලා කියනවා මේ mobile එකේ battery එක ඔයගලන්ට දවස් 2ක් විතර use කරන්න පුළුවන්. ඉතින් මමත් මේක දැනට දවස් 3-4ක් use කරා. ඉතින් මම මේක තාම එකපාරක්වත් charge කරේ නැහැ. ඉතින් ඒ වගේම charging ගැන කතා කරමු. ඉතින් ඔයගලන්ට මේකේ bypass charging, reverse charging මේ වගේ හැම facility එකක්ම තියෙනවා. ඉතින් ඒකින්ද මේ ඕනම විදිහකට ඔයගලන්ට ඔයගේ mobile එක charge කරගන්න පුළුවන්. reverse charge අනිත් phone එකකින් ඔයගේ phone එක charge කරගන්න පුළුවන්. මෙන්න මේ වගේ features හැම දෙයක්ම මේ Camon 50 Pro එකට මේගොල්ලෝ add කරලා තියෙනවා. ඉතින් ඒ වගේම මම shopping කරන්න කෙනෙක් නම් මේ mobile එක ඔයාගාව තියෙද්දි ඔයා credit card, debit card අරගෙන යන්න ඕනේ නැහැ. මේකේ NFC feature එක තියෙනවා. ඉතින් ඒකින්ද ඔයගලන්ට මේ විදිහට phone එකෙන් tap කරලා pay කරන්නත් පුළුවන්. ඉතින් මම හිතන්නේ මේ mobile එක ගැන මට highlight වෙච්ච මම කැමතිම features ටික අද මේ වීඩියෝ එකේ review කරා කියලා. ඉතින් ඒක තමයි මගේ real experience එකත් මම ඔයගොල්ලොත් එක්ක මේ වීඩියෝ එකේ share කරගත්තා. ඉතින් military level toughness එකක්, IP69K water resistant, Sony flagship camera එකක්, 60x zoom කරන්න පුළුවන්. ඒ වගේම තමයි milliampere 6500ක massive battery එකක්. මේ ඔක්කොම add කරලා තියෙන මේ Tecno Camon 50 Pro එක මට හිතෙනවා mid range category එක සම්පූර්ණයෙන්ම වෙනස් කරපු mobile එකක් කියලා. ඉතින් මේ mobile එක buy කරන්න කැමති නම් මම description එකේ links දාලා තියෙනවා මේකේ prices. ඉතින් ඔයගලන්ට පුළුවන් check කරලා බලන්න. ඒ වගේම තමයි mobile එකේ කැමතිම feature එක මොකක්ද කියලා අනිවාර්යයෙන්ම යටින් comment එකක් දාගෙන යන්න. ඉතින් මේ වගේ review videos ඔය ඉස්සරහට බලන්න කැමති නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. මේ වීඩියෝ එකට වැදගත් වුණා නම් like button එක press කරන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. Thank you වීඩියෝ එක බලුවට.